ඔයා සයින් නීතිය සාධනය බලලා නැත්නම් ඒක බලලා මේක බලන්න කියලා තමයි මම කියන්නේ. හරි. ඒ කියන්නේ මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. හරිද? ඒක සයින් නීතිය සාධනය කරන හැටි බලලා ඊට පස්සේ කොස් නීතිය සාධනයට එන්න. හරිද? ඒක මම තව ටිකක් මේ ඒ ත්‍රිකෝණ ටික අඳින විදිහත් එක්ක කියලා දෙනවා. ඒක හරිද? ඒතර ඒක විදිහටම ත්‍රිකෝණ තුන අඳින්න ඕනේ. හරි? වර්ග තුන අඳින්න ඕනේ. මේකෙත් සයින් නීතිය වගේම ත්‍රිකෝණ වර්ග තුන සඳහාම සාධනය කරලා වෙන්නන්න ඕනේ. එකකට විතරක් සාධනය කරලා ප්‍රමාණවත් නැහැ. ඒතර ඔයාලට හම්බෙන්නේ ලකුණු 3න් පංගුවයි. හරිද? ඒ නිසා මේ ත්‍රිකෝණ වර්ග තුනටම නීතිය ඔප්පු වෙනවා කියලා සාධනය කරලා පෙන්වන්න ඕනේ. එතන මෙතන තියෙන සුළු කෝණ ත්‍රිකෝණයක්, මෙතන තියෙන ඍජු කෝණ ත්‍රිකෝණයක්, මෙතන තියෙන මහා කෝණ ත්‍රිකෝණයක්. හරිද? මම මෙතන සුළු කෝණ A කියලා ගත්තා, මෙතන ඍජු කෝණේ කැපිටල් A කියලා ගත්තා, මෙතන මහා කෝණේ කැපිටල් A කියලා ගත්තා. සයින් සූත්‍රයේ වගේම AB පාදයට C ශීර්ෂයේ ඉඳලා ලම්බකයක් අඳලා ඒකේ අඩිය M කියලා මාක් කරා. හරි සයින් සූත්‍රයේදී කරා වගේම AB පාදයට මෙතනත් ලම්බකයක් ඇඳලා. එතන මෙතන අමුතුවෙන් ලම්බකයක් අඳින්න අවශ්‍ය නැහැ. කෙලින්ම දැන් ලම්බක වෙලා තියෙන්නේ. එතන A ශීර්ෂයටම මට M කියලා කියන්න පුළුවන්. මෙතනත් AB පාදයට C ශීර්ෂයේ ඉඳලා ලම්බකයක් ඇඳලා. හරිද? අඩිය M කියලා මාක් කරා. හරිද? එහෙනම් මම සයින් සූත්‍රයේ වගේම මේ CM පාදයට ප්‍රකාශනයක් ලියනවා. හරි මේ CM ලම්බකයේ දිගට ප්‍රකාශනයක් ලියනවා. මොකක්ද දෙන්නේ? මම මේ පැත්තෙන් ලියන්න. B sin A කියලා එනවා. හරි සයින් සූත්‍රයේ වගේම කර්ණයේ වතාවක් සම්මුඛ කෝණේ sin අගේ B sin A. හරිනේ. මෙයාගේ දිගට මම ලියමු. ඊට පස්සේ මට අවශ්‍යයි මේකට MB දිගට නමක්. හරිද? MB. හරිද? MB දිගට නමක්. කොස් සූත්‍රයේදී කරන්නේ අපි මෙයාට ලියනවා මෙයාට ලියනවා. හරිද? MB කියන දිගට නමක් ලියනවා. MB කියන දිග ගත්ත හැකි AB කියන දිගෙන් AB කියන සම්පූර්ණ දිගෙන් AM කියන දිග අඩු කරා නම් හරි. AB කියන මේ සම්පූර්ණ දිගෙන් AM කියන දිග අඩු කරා නම් හරි. AB කියන්නේ සිම්පල් C. එයාගේ සම්පූර්ණ දිග සිම්පල් C. AM ට ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණය අසුරෙන් ලියන්න පුළුවන්. B cos A කියලා. හරි බද්ධ පාදෙන්නේ ඕනේ B cos A. කර්ණය කැඩුවා පල්ලට B cos A. ඒතර MB කියන දිග එනවා C ඍණ B cos A කිය. හරිද? මෙයාට අපි අංක 1 කියමු, මෙයාට අංක 2 කියමු. හරිද? අපි මෙතන ත්‍රිකෝණයටත් යමු. ඍජු කෝණ ත්‍රිකෝණයටත් යමු. ගිහලා CM ට නමක් ලියමු. CM කියන්නේ මොකද්ද මේ දින්? එයාගේ දිග B නේ කෙලින්ම B. B අකුර එකෙන් වැඩි කරාට ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ. නේ? එකෙන් වැඩි කරා කියන ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ නිසා මම මේක එකෙන් වැඩි කරනවා. එක වෙනුවට sin 90 ලියන්නත් පුළුවන් නේද? මොකද sin 90 අගියත් මතකයිනේ. 1යි කියලා. එතකොට අපි මෙතන sin 90 වෙනුවට අංශක 90ට A දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මොකද අංශක 90ට A සමානයි. නේද? එහෙනම් CM දිග කෙලින්ම අපිට B sin A කියලා අර sin සූත්‍රයේ වගේම sin නීතිය සාධනය කරා වගේම මෙතනත් ඒකම ලියන්න පුළුවන්. හරි. ඒකෙත් මම මේ වැඩේමනේ කරේ. ඊට පස්සේ මෙතනදී වගේම මම MB පාදයට ප්‍රකාශනයක් ලියනවා. ඒ කියන්නේ MB පාදය කියන්නේ මෙයානේ. ඒ කියන්නේ කෙලින්ම සිම්පල් C නේ. සිම්පල් C නෙමෙයි. කෙලින්ම අය අමුතුවෙන් හදන්න දෙන්නේ නැහැ. කෙලින්ම සිම්පල් C. MB පාදයේ දිග සිම්පල් C. ඒතර මේකෙන් බිඳුවක් අඩු කරා කියලා අවුලකුත් නැහැ. ආයෙන්නේ සිම්පල් C නේ. හරිද? ඒ බිඳුව B අකුරෙන් වැඩි කරා කියලා අවුලකුත් නැහැ. නේ? ඒ බිඳුව B අකුරෙන් වැඩි කරා කියලා ප්‍රශ්නයකුත් නැහැ. බිඳුව වෙනකොට මට ලියන්න පුළුවන් මොකද්ද? cos 90 කියලා. බිඳුව වෙනකොට cos 90 කියලා මට ලියන්න පුළුවන්. cos 90 යගේ බිඳුවයි. 90 වෙනකොට මෙතෙන්දී A දාන්න පුළුවන්. මොකද ඍජු කෝණේ ත්‍රිකෝණයේදී අංශක 90 මම ගත්තේ ඒ විදියට. එහෙනම් මෙතන B cos A කියලා මට ලියන්න පුළුවන්. හරි? MB දිග. හරි මේකට අංක 2 කියමු. මෙතන ආපු දෙකම තමයි එකක් තියෙන්නේ. හරි? ඒ ප්‍රකාශනයම තමයි මෙතනත් තියෙන්නේ. මෙතනත් ඒ වැඩේම කරනවා. CM කියන මේ ලම්බකයේ දිගට මම නමක් ලියනවා. හරිද? ඔයාලට මෙතන දැන් sin සූත්‍රය වගේ මෙතන A නම් මෙතන phi ඍණ A වෙනවා. හරි? එහෙනම් මෙයා ලිය හැකි කර්ණයේ වතාවක් සම්මුඛ කෝණයේ sin අගය phi ඍණ A. හරි? sin 180 ඍණ A කියන්නේ sin A ම තමයි. හරි මේක මම sin සූත්‍රයේදී සාධනේ ටිකක් වැඩිපුර කියලා දුන්නා. හරි? ඊට පස්සේ මේකේ කරන්නේත් අර වැඩේම තමයි. හරි? මේ MB පාදයට නමක් ලියනවා. MB පාදයට නමක් ලියනවා. මොකක්ද නම? අපිට ලියන්න පුළුවන් MA ධන AB කියලානේ. MA ධන AB කියලා. MA කියන්නේ B cos phi ඍණ A. B cos බද්ධ පාදයේනේ B cos phi ඍණ A. ධන AB කියන්නේ simple C. ඔයා දන්නවද? මම 100 අකුර ඉස්සරහට ගන්නවා. 100 අකුර ඉස්සරහට ගත්තා. ධන B cos
phi ඍණ a කියන්නේ මොකද්ද? 100 cos දෙවන වෘත්තපාදේ කෝණයක්. හරි. b cos phi ඍණ a. cos phi ඍණ a කියන්නේ ඍණ cos a නේ. එහෙනම් b cos a කියලා මට මෙතන ලියන්න පුළුවන්. හරි. එහෙනම් මෙතන mb කියන එක නැවත වතාවක් එනවා. c ඍණ b cos a කියලා. බාහන මේ ත්‍රිකෝණ තුනටම ආවේ. ඔය නම් දෙකනේ. b sin a mb කියන එකට ආවා. c ඍණ b cos a කියන. හරි. හරිනේ. තුනටම හරි. cm දිගට b sin a. තුනේම එහෙම නියම. ඊට පස්සේ මම මොකක් කරන්න යන්නේ මොකක්ද දන්නවද? මේ ත්‍රිකෝණ තුනේම හරි. පාඩ පේනවද මේ මෙතන හැදෙනවද? ඍජුකෝණී ත්‍රිකෝණයක් මේ. ඍජුකෝණී ත්‍රිකෝණයක් හැදෙනවා මෙතන මේ. c මේ bc කියන කර්ණය ගත්තොත් bc කර්ණයේ විදියට ගත්තොත් මෙතන හැදෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. හරිද? ඒතර මෙතන ගියත් එහෙමයි මේ bc කියන කර්ණය ගත්තොත් මෙතන හැදෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. bc කර්ණයේ විදියට ගත්තොත් මේ සම්පූර්ණ ලොකු එක්කන හැදෙනවා ඍජුකෝණී ත්‍රිකෝණය. ඊට පස්සේ ලියනවා හරි මම මෙතන යටින් ලියන්නම් හරි. මම ඊට මදි හින්දා මම යටින් ලියන්න. හරිද? ලියන්න ත්‍රිකෝණ තුන සඳහාම මොකද්ද මට ලියන්න පුළුවන් මේ ඔයාලට පේනවද මේ ත්‍රිකෝණ තුනේම තියෙනවා මෙතන මේ BC කර්ණය වෙච්ච ඍජුකෝණී ත්‍රිකෝණයක්. හරිද? BC කර්ණය වෙච්ච ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා මේ. බලන්න ත්‍රිකෝණ තුනේම තියෙනවා මේ BC කර්ණය වෙච්ච ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා මේ. ලොකු එක්කන ගන්න මෙතන. ආයෙත් මට ලියන්න පුළුවන් BC වර්ගය සමානයි. BC වර්ගය සමානයි. මොකද්ද? CM වර්ගය ධන MB වර්ගය. CM වර්ගය ධන පයිතගරස් දැම්මේ. MB වර්ගය. හරිද? ත්‍රිකෝණ තුනටම හරියනවා නේද? මේ BC වර්ගය සමානයි මේ පාදයේ වර්ගය ධන මේ පාදයේ වර්ගය. මෙතනට ගියාම තමයි කර්ණයේ වර්ගය සමානයි මේ දෙකේ වර්ගවල ඓක්‍ය. හරි මෙතනත් එහෙමයි. මෙයාගේ කර්ණයේ වර්ගය සමානයි මේ පාදයේ වර්ගවල ඓක්‍ය. එතකොට ඔයාලා බලන්න BC කියන්නේ මොකද්ද? BC කියන්නේ මෙන්න මේ පාදයේ දිග සිම්පල් A. සිම්පල් A නේ. එහෙනම් මෙයාගේ දිග වෙන්නේ සිම්පල් A වර්ගය. සිම්පල් A වර්ගය. CM කියන්නේ මොකද්ද? CM B sin A. ත්‍රිකෝණ තුනේම ආව B sin A කියන. එයාගේ වර්ගය. B sin A වර්ගය. ධන MB කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ C ඍණ B cos A. 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 හරිද? එයාගේ වර්ගය. දැන් මම මොකද කරන්නේ මේ ටික පොඩක් සුළු කරනවා. සුළු කරාට පස්සේ එනවා B වර්ගය sin වර්ගය කියලා පදයක් එනවා. ධන C වර්ගය කියලා එකක් එනවා. ඊට පස්සේ පද දෙකේ දෙගුණයක් ගුණිත වෙනවා. ඍණ 2යි BC cos A කියලා පදයක් එනවා. ධන අවසාන පදේ වර්ගයක් එනවා. B වර්ග cos වර්ගය කියලා පදයක් එනවා. හරිද? ඒක පොඩි දෙයක් නේ තියෙන්නේ. ඊට පස්සේ නම් මට ලියන්න පුළුවන් A වර්ගය සමානයි. ඔයාලට පේනවද? මෙන්න මේ පද දෙක ගන්න. මෙන්න මේ පද දෙක එක ළඟට ගන්න. ඒකෙන් B වර්ගය එළියට අදින්න පුළුවන් පොදු සාධකයක් විදියට. B වර්ගය එළියට ගත්තරම sin වර්ගය A ධන B cos වර්ගය කියලා එකක් පදයක් හැදෙනවා ඇතුලේ. වරහණ ඇතුලේ. නේ? B වර්ගය එළියට ගත්තට පස්සේ sin වර්ගය A ධන B cos වර්ගය කියලා පදයක් හැදෙනවා. ඒතර sin වර්ගය ධන cos වර්ගය කියන්නේ මොකක්ද? එකයිනේ sin වර්ගය A ධන cos වර්ගය කියන්නේ. ආයතනින් එහෙනම් B වර්ගෙම එළියට ගත්තාම ඇතුලේ එකක් කියලා දෙන එක ලියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ C වර්ගය කියලා පදයක් තියෙනවා. ධන ඊට පස්සේ ඍණ 2යි BC cos A කියලා පදයක් තියෙනවා. හරිනේ දැන් මට sin cos නීතිය ප්‍රකාශ සාධනය ඔප්පු වෙලානේ තියෙන්නේ දැන්. මේ තියෙන cos නීතියනේ. හරි මට අවශ්‍ය කෙනා සාධනය වුණා. එතකොට කාට හරි ළමයට හිතෙන්න පුළුවන් B වර්ගයටයි C වර්ගයටයි සාධනය කරන්න ඕනද කියලා. නෑ අවශ්‍ය නැහැ. cos නීතිය එක ආකාරයක් සාධනය කරලා පෙන්වනවා නම් ඇති. හරි නේද?